ආයිබෝවන් තර්ඩ ශ්‍රී ලංකා YouTube නාලිකාවෙන් අද ඔයාලව එක්කගෙන යන්නේ සීගිරිය බලන්න. ඉතින් ගොඩක් අය බලන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි මේ සීගිරිය කියලා කියන්නේ. විශේෂයෙන්ම කිව්වොත් ඉතිහාසයේ පැත්ත හොයන ගොඩාක් ඓතිහාසික අභිරහස් පැත්ත හොයන ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අද නම් තියෙන්නේ ගොඩක් විට travel වීඩියෝ එකක්. ඊට අමතරව ඔයාලට ගොඩක් තැන් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම මීට කලින් අන්තිමටම සීගිරිය බලන්න ආවේ අවුරුදු 7ේදී. ඉතින් මට මේ ගැන ලොකු මතකයක් නෑ ඒ නිසා. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගොඩක්ම මම සීගිරිය බලන්න ආසාවෙන් ඉඳලා හම්බෙච්ච අවස්ථාවකනේ. ඉතින් මම මේ යන ගමන් ගොඩක් තැන් සීගිරිය ගලට නගින්න කලින් මේ වටේ ගොඩක් තැන්වල ඇවිද්දා. ඉතින් ඒවයි සමහරක් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඉතින් විශේෂයෙන් සමහරක් තැන් සීගිරිය වීඩියෝ කරන්න බැහැ. ඒක තහනම් කරලා තියෙනවා. ඉතින් මේ තැන්වල මෙන්න මේක මම මේ හරියට මේක පුරාවිද්‍යාවලින් මතු කරලා තියෙන තැනක් හෝ ඒක අපහු වහන තැනක්ද කියලා මට තාම හිතා ගන්න බැරි වුණා. ඒ වගේම ඔයාලට මේ යන ගමන් මම දැනගත්ත දේවල් ටිකකුත් කියන්න හිතුවා. ඔයාලා දැකලා තිබේ සීගිරියේ තියෙන ගල් පඩිපෙල්. ඔයාලා ගිය කෙනෙක් නම් එක ළඟනේ තියෙන්නේ හරි අමාරුයි නගින්න. හරි මහන්සියි මේක උඩට නගිනකොට මොකද පඩිපෙල් අපි දන්න තරමින් සාමාන්‍ය ටිකක් දිගට උසට තිබුණා නම් අපිට අග්ගාලා නගිනවනේ. හැබැයි මේවයි පඩිපෙල් තියෙන්නේ එක ළඟ. ඉතින් මේක අලුතෙන් හදපු එකකුත් නෙවෙයිනේ. මේක කලින් හදපු පරණ ඉතිහාසයේ හදපු දෙයක්. ඉතින් මේ විදිහට පඩිපෙල් හදන්න හේතුව වෙලා තියෙන්නේ සතුරු ආක්‍රමණ වලින් මේ ස්ථානේ බේරගන්න. හේතුව දැන් සතුරු ආක්‍රමණයකදී කඩාගෙන බිඳගෙන මේක ඇතුළට එන්න බෑ. කොහොමත් මේ සීගිරිය පඩිපෙල් වල දුවගෙන එන්න බැරි පත්‍යක් තියෙනවා. දුවගෙන ආවොත් නම් ඉතින් ඇත්තටම කියන්න දෙයක් නෑ. දුවන්න බෑ මේ පඩිපෙල් වල. ඉතින් එහෙම කරලා තියෙන සතුරු ආක්‍රමණවලදී ඒ තියෙන කලබලතාවය අඩු කරන සතුරු ආක්‍රමණ සතුරන්ට මේකට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව ටිකක් අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් අපි ඕක උඩට ගියා. ඇත්තටම මට ඕන උනේ මේක වීඩියෝ කරන්න නෙවෙයි පහළදී වීඩියෝ කරනවා කියලා හිතාගෙන ගියාට මට උඩට ගියාම ඇත්තටම හිතා ගන්න බැරි උඩ නෙවෙයි මම සීගිරිය ඇතුළට ආවට පස්සේ උද්‍යාන ඇතුළට ආවම ඔක්කොම අමතක වෙලා ගියා වගේ. ඉතින් මට වීඩියෝ කරන්න බැරි වුණොත් එහෙම අපේ තාත්තා හරි වීඩියෝ කරනවා. සමහර වීඩියෝ ක්ලිප් ගොඩක් ඒවා තාත්තා වීඩියෝ කරපුවා. ඒ තාත්තටත් ඕන වෙලා තියෙන දැන් මේ තියෙන ඔක්කොම භූවිෂමතා ඒවා බලන්නනේ. ඉතින් ඒ නිසා අපි දෙන්නම කරේ දෙන්න පාඩුවේ ගියා. අපි ගිහපු ටීම් එකත් එක්කවත් අපි හිටියේ නෑ. අපි පාඩුවේ ගිහිල්ලිවල අපිට ඕන තැන් බලලා ඊට පස්සේ මේ දේවල් බැලුවා කොහොමද මේවා හදලා තියෙන්නේ මොන වගේ තාක්ෂණයක්ද තියෙන්නේ කියන එක තමයි අපි බැලුවේ. ඉතින් ඊළඟට මෙතන තියෙන පොකුණ දැන් මේ දවස් ටිකේ වතුර අඩු දවස්නේ වැස්ස අඩුයිනේ. ඒ නිසා වතුර ගොඩක් හිඳලා ජලමල් හිටන් ක්‍රියාත්මක තත්ත්වයේ තිබුණ නැහැ. ඒ වගේම සමහරක් තැන් හදන ගමන් තිබුණා. ඔයාලා වීඩියෝ වලින් දකින්නදී පහළ උද්‍යානයේ සමහර තැන් හදන ගමන් තිබුණේ වෙනස් කරලා ඒක පුරාවිද්‍යාවලින්. ඊට පස්සේ මේ තියෙන්නේ කාශ්‍යප රජුගේ ආසනය කියලා කියනවා. ඉතින් මටත් හිතාගන්න බෑ මෙච්චර දිග ආසනයක් කොහොමද අනේ මන්ද. ඉතින් ඒකත් මට ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ පහළ එන ගමන් මම මේක බලන්න ගියා. සීගිරියේ ගල මුදුනේ තියෙන මාලිගා සංකීර්ණයට වඩා අපිට බලන්න හොඳම තැන තමයි මේ සීගිරි උද්‍යානය කියන්නේ. ඇත්තටම මේ උද්‍යානය තුළ බලන්න ගොඩක් දේවල් තියෙන උද්‍යානයේ හැම තැනකම හදලා තියෙන හැම පුංචි ගඩොල් කැටයක පවා පරණ ඒවා මම කියන්නේ ඒ ගඩොල් කැටයක පවා බලන්න දෙයක් තියෙනවා. ඒ තරමට මේ යන හැම තැනම මොකක් හරි දෙයක් හදලා තියෙනවා. ඒක ඇත්තටම හිතා ගන්න අමාරු මෙච්චර ලොකු උද්‍යානයක් කොහොමද මේ විදිහට හැදුවේ කියලා. ඉතින් කාශ්‍යප රජතුමාත් පුංචි කාලේ රජ වෙලා හිටියේ ඒ කාලය තුල මේ වගේ දෙයක් කරා නම් මේක ලොකු තාක්ෂණයක් කියලා අපිට කියන්න පුළුවන්. මම අරගෙන තියෙන වීඩියෝ ටිකත් අඩු නිසා ඉතින් මම මුල තිබිච්ච වීඩියෝ තමයි මෙතනට ආපහු ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා අදට මේ වීඩියෝ එක නවත්තන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉදිරියේදී මේ වීඩියෝ ටික ඔයාලට ආපහු බලා ගන්න පුළුවන් වෙයි. මේකනම් මේ සීගිරිය ගැන කතා කරන වීඩියෝ වලදී. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.